Lunchtime TV. Lunchtime TV. රසගේ කවි ඇසෙනා සකි මේ පැඳි වට මේ සිරැදි විදා මේ අසිරි සකි සඳ වෙදා ගනිමු සබැදී Lunchtime TV. ආයුබෝවන් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස Lunchtime TV තමයි අදත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සුබ වේවා ජය වේවා. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස Lunchtime TV අපිත් එක්ක රැඳෙන ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් හැම කෙනෙක්ටම අද අපි ආව වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මේ සෙට් එකත් එක්ක මේ ආදරණීය අහිංසක හදවත් සෙට් එකත් එක්ක මේ ආදරණීය සේවක මහත්මීන් එක්ක මේ ආදරණීය කොල්ල කෙල්ල සෙට් එකත් එක්ක තමයි අද දවසේ මේ පැය වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස Lunchtime TV තුලින් අපි ගත කරන්නේ. ආරාධනා කරනවා සතිය දින පහේම දහවල් 12:30 සිට 1:30 දක්වා රැඳෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස Lunchtime TV අපිත් එක්ක. ඒ වගේම අපේ දුරකථන අංකය 076 30 25 314ට තාම කෝල් කළේ නැත්නම් WhatsApp කළේ නැත්නම් දැම්ම කෝල් කරන්න. WhatsApp කරන්න අපි සූදානම්. ඔබ හොයාගෙන ඔබේ ආයතනයට එන්න, ඔබේ විශේෂ අවස්ථාවට එන්න, ඔබේ ක්‍රිකට් මැච් එකට එන්න, අවිලා සතුටු වෙන්න, හිත මිතුරු වෙන්න, ඔබේ කැම්පේ සාදය රසවත් කරන්න. ඉතින් එහෙනම් රැඳෙන්න මේ ඔබේ ආදරණීය හදවතේ වැඩසටහන වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස Lunchtime TV. අම්මා තාත්තා නැතුව ජීවිතේට මූණ දෙද්දී ප්‍රශ්න දරාගත්තේ කොහොමද ශක්තිමත් උනේ? මගේ ජීවිතෙත් කඩාවැටිච්ච තැන් තිබුණා අයියේ. හැබැයි අම්මා රට ගියේ අපි හින්දා අපිව ජීවත් කරවන්න. ඉතින් අපිත් එයාට හයියක් වෙන්න ඕනේ. ආණ්ඩ බෑ කියලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි එයාටත් හයියක් වෙලා මේ ගමන කොහොම හරි ආවා. මගේ තාත්තා තමයි මගේ හැමදේම. මට මේ ජොබ් එක කරලා වුණත් මගේ තාත්තව බලා ගන්න පුළුවන්. මට එහෙම කියලා අනාගතයක් ඕනේ නැහැ. මගේ තාත්තා තමයි මගේ හැමදේම. මේ අවට තියෙන ප්‍රදේශයන් වල ආයතනත් එක්ක ගත්තාම ගොඩක් ෆැසිලිටිස් ආයතනය තුල තියෙනවා. ඉතින් හැම දෙයක්ම එකතු කරන්නේ රැකියා විරහිත අයව ආයතනය තුල රඳවාගෙන එයාගේ ජීවිත ලස්සන කරන ගමන් ආයතනයේ අනාගත අරමුණු ඉලක්ක සාක්ෂාත් කරගන්න සහ ඒ අයව සංවර්ධනය කරන්න ප්‍රධානම අරමුණක් විදිහට අපි දකිනවා. Girl heart black ice meet my future dark අපි අද ඉන්නේ වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මේ සෙට් එකත් එක්ක ෆිට් වෙන ගමන් සෙට් වෙන ගමන් ලෙන්ගතුකම් හිත මිතුරුකම් අලුත් කරගන්න ගමන් ආරාධනා කරනවා දිගටම සතිය දින පහේම දහවල් 12:30 සිට 1:30 දක්වා රැඳෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස Lunchtime TV අපිත් එක්ක ලස්සන අක්ක කෙනෙක් ඉන්නවා. ඔයාගේ නම මොකද්ද? මගේ නම දියමන්ති ෆර්නෑන්ඩෝ. දියමන්ති හරි ලස්සන නමක්. ඇයි දන්නේ? ඔයාට දියමන්ති කියලා නම දාලා තියෙන්නේ. මගේ අම්මට මාව දියමන්තියක් වගේ පේනවා ඇති. අනිවාර්යයෙන්ම අම්මට තාත්තට දරුවෝ කියන්නේ රත්තරන් රිදී මුතු මැණික් දියමන්ති වගේ තමයි. දැන් කියන්නකෝ කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? ජීවිතේ හොඳයි. සතුටෙන් පන්න එකේ ජීවත් වෙනවා. සතුටින් ෆන් එකේ ජීවත් වෙනවා. කොච්චර කාලයක් වෙනවද මේ රස්සාවට ඇවිල්ලා? මම ඇඟලු සේත්‍රයට ඇවිල්ලා අවුරුදු 15කට වැඩි. අවුරුදු 15ක් වෙනවා. ලේසි නෑ අවුරුදු 15ක් ඒ රස්සාව කරන එක. මොකද හරි අමාරු රස්සාවක්. ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ. මේ රස්සාව තෝරගන්න හේතුව? මට හොඳයි මේ රස්සාව. මම වැඩ කරගෙන මම අහන්න ගොඩාක් ආසයි. ඒ නිසා තමයි මම මේ ශේත්‍රය තෝරගත්තේ. හරි. ගෙදර කවුද ඉන්නේ ඔයාට? මගේ පවුලේ ඉන්නේ මගේ මහත්තයයි මගේ දරුවෝ දෙන්නයි. දරුවෝ දෙන්න මොනවද කරන්නේ? මට ඉන්නේ පුතාලා දෙන්නෙක්. එක්කෙනෙක් ආමි හොස්පිටල් එකේ. අනිත් එක්කෙනා කෝස් එකක් කරනවා. හරි බොහොම ආදරණීය දරුවෝ දෙන්නෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක්. කොල්ලෝ දෙන්නෙක් හදන එක ගොඩක් අමාරුයි. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කියලා මං අහලා තියෙනවා. කොච්චර මහන්සි වුණාද දරුවෝ දෙන්නගේ අස්පා දන්න? මම ඒ දෙන්නට උගන්වන්න අතපය කැඩෙනකන් ඇඳුම් අහලා තියෙනවා. තාමත් ඒව ඉවර නෑ. මගේ ඇස් දෙක පිය වෙන්න ඉස්සෙල්ලා ඒ දෙන්න හොඳ තත්ත්වයක ඉන්නව බලන්නයි මට ඕන. හොඳ තත්ත්වයක මොකක්ද මේ හොඳ තත්ත්වය? ඒ දෙන්න හොඳ රස්සාවක් කරලා කවදා හරි කසාදයක් බැඳලා හොඳ ජීවිතයක් ගත කරනටයි මං ආස. හැම අම්මා කෙනෙක්ගෙම හැම තාත්තා කෙනෙක්ගෙම බලාපොරොත්තුවත් ඒක තමයි නේද? දැන් දියබන්ති කියන්නකො මෙච්චර ලස්සන නමක් තියාගෙන කොල්ලෝ ඒ දවස්වල ලියුම් එහෙම ලිව්වේ කොහොමද ඔයාට? මට එහෙම වැඩි කවුරුහරි ලියුම් දීලා නෑ.
කවුරු දීලා නැහැ. ඇයි සරයිද ඔයා? ටිකක් විතර සැරයි. ටිකක් විතර සරයි. එහෙම තමයි කෙල්ලෙක් වුණාම සර තියෙන්න ඕනේ, ලැජ්ජාව තියෙන්න ඕනේ, බය තියෙන්න ඕනේ. මේ ඇඟලුම් ශාස්ත්‍රයේ රැකියාව කරන ගෑන් ළමයින්ට සමාජයේ පිරිමි ළමයි වෙන්න පුළුවන්, කාන්තාව වෙන්න පුළුවන්. එක එක කතන්දර කියනවා, එක එක වචන කියනවා. ඒ ගැන ඇඟලුම් ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 15ක් ගත වෙන ඔයා මොනවද කියන්නේ? මට කියන්න තියෙන්නේ අඩු තක්සේරුවෙන් මනින්න එපා. මේ දුවල පුතාලා මේ මිනිස්සු ගොඩාක් මහන්සි වෙලා තමයි මේ රස්සාව කරන්නේ. අනිවාර්යෙන්ම එහෙම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ව අඩු සක්සේරු කරන්න එපා. ඒ වගේම එක එක නරක කතන්දරත් කියන්න එපා. මොකද මේ ශාස්ත්‍රයේ ඉන්නේ හරිම ගෞරවනීය, හරි ආදරණීය, හරි අහිංසක මිනිස්සු නිසා බොහොම ස්තුතියි ඔයාට. මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අද වාද්දුව ජෝලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේට ආවේක ගැන මොනවද කියන්න තියෙන්නේ? ගොඩාක් සතුටුයි ඔයාලා අපිව බලන්න අපිත් එක්ක කතා බහ කරන්න ආවට. අපි පුළුවන් වෙලාවට ඔයාලා ප්‍රෝග්‍රෑම් එක බලනවා. අපි රස වින්දනය කරනවා ඔයාලගේ වැඩසටහන. ගොඩක් හොඳයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ගොඩාක් ස්තුතියි. ජය වේවා. ජය වේවා. මං ජය වේවා කියන්න කලින් මට ජය වේවා කියලා ඉවරයි. බොහොම ස්තුතියි. ජය වේවා. ජය වේවා. වාසනාවට රෝස් මලක් පරවෙයි කඩා වැටෙන්නට උණු කඳුලක් වැළපෙයි දරා ගන්න බැරි තරමට ආදරෙයි ඔයා රත්තරන් වරදක් කළා නොවේයි ඔයා රත්තරන් වරදක් කළා නොවේයි. අස්සන කෙල්ලෙක් ඉන්න ඔයාගේ නම මොකද්ද? මගේ නම වසන්ති. වසන්ති කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? ජීවිතය හොඳයි. ජීවිතේ හොඳයි මොකද ගහගන්න වගේ? අගාඩි කිව්වා වගේ සද්දෙන් කතා කරන්න කියලා. මේ කතා කරන්න ඕනේ තමයි. ඉතින් මෙතන මැෂින් සද්ද තියෙනවා. හරි වැඩි මයික් එකක් ඕනේ සද්දෙන් කතා කරන්න ඕනේ නේද? ඒකයක් ඕනේ නැහැ නේ. මම පණ්ඩිතයිනේ. ඒ වෙන්න බෑ. නැත්නම් බෑ. ඇයි පණ්ඩිත? පන්තිේ දහන්තර උත්තර දෙනවා. ඔයාගෙන අයියෙන් කෑ ගහන්න මේ මයික් එකේ අයියෙන් කෑ ගහන්න දෙන්නේ මයික් එකේදී. අයියෙන් කෑ ගහන දෙයක් නැහැ තමයි. නමුත් මේ මැෂින් සද්දෙත් එක්ක මං කියන දේ ඇහෙන්නෙත් නැහැ නේ ඔයාට. මට එනවා. මට කන් ඇහෙනවා හොරයි. ආයෙ මට කරන්න දෙන්නේ නැහැ. ඒක ඔයාගේ ප්‍රශ්නයක් ඒක. හරි හරි මගේ ප්‍රශ්නේ තමයි උත්තරේ ගත්තේ ඉතින්. හරි හරි කියන්නකෝ මේ ලස්සන හෙයාර් ස්ටයිල් එක කොහෙන්ද දාගත්තේ? ඒක මම තමයි හදාගත්තේ. වැරදිලාද? නෑ නෑ. එහෙනම් කොහොමද මෙහෙම වැරදිච්ච කට් එකක් වගේ පේන්නේ? නෑ නෑ. ඉතින් වාඩ වෙන්නේ මට වැරදිලා පේන්නේ. වාඩ වෙන්නේ. ඉනි මල්ලි වැරදිලා වගේ නේ කට් එක. වැරදිලා වගේ තමයි දැක්කනේ හැමෝටම පේන්නේ එහෙම තමයි. ඇද්ද? ඉතින් මම කෑවනේ. හරි කියන්නකෝ ගෙදර කවුද ඉන්නේ? මගේ ගෙදර හස්බන්ඩ් ඉන්නවා, පුතා ඉන්නවා. පුතා කැම්පස් එකේ ඉන්නේ. කැම්පස් එකේ කැම්පස් යන පුතෙක් ඉන්නවා. කොච්චර ආඩම්බරයිද? ගොඩක් ආඩම්බරයි. ගොඩක් ආඩම්බරයි. දැන් කොච්චර කාලයක් තිස්සේ මේ වැඩ කරනවද? දැන් මම වැඩ කරන අවුරුදු 16 යන්නේ. අවුරුදු 16ට ඔයාගේ ජීවිතේ මොනවද ගොඩනගාගත්ත දේවල්? මම ගොඩාක් දේවල් ලබාගත්ත මේ පැත්තේ. මට මොටෝ බයික් එකක් හම්බුණා. 2015 අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් අප්‍රේල් 19 නොකඩවා මාවා එළමට බයික් එකක් හම්බුණා. චේන් එක ගත්තා. ඇත්තම කියන්නේ මේ පැක්ටරිය ගොඩාක් හොඳයි. ගොඩාක් දේවල් ලබාගත්තා. ළමයින්ට එනවා නම් මේ පැක්ටරිය ඇත්තම වෙන පැක්ටරි මම දැකලා මේ වගේ ආයතනයක් මම දැක්කා. කතා කරන්නේ මෙහෙම අයියේ අර කොල්ලොත් hina වෙනවා. හැම කාලෙබලයි. මට ඉක්මනට කියන්න ඕනේ කියාගෙන යන්න ඕනේ. කියන්න ඕන ඔක්කොම කියන්නකෝ ඉතින්. අචින්ත hina ගස්සනවද? අචින්තත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද මෙතන? ඇත්තම හරි සුන්දරයි. හරි ෆාන් එකේ වැඩ කරන පොඩි ළමයිනේ. වීඩියෝෙන් දහලුවෙන් අපි වැඩ කරගෙන යනවා පැක්ටරිය ඇතුලේ. මට හැමතිස්සෙම බැලෙන්නේ වගේ වැරදිච්ච හෙයා කට් එක දිහානේ. ඒක දිහා බලන්න බෑ. ඉතින් ඔයා අහක බලා ගන්නකෝ. ඇයි තරහ යන්නේ? නෑ නෑ මට තරහ යන්නේ නෑ. තරහ යන්නේ ආතල් එකට තමයි හැමදේම කරන්නේ. ජීවිතේ වැඩියෙන්ම සතුටුුණු දවස මොකක්ද? මම ගොඩාක්ම සතුටුුනේ මගේ පුතා ලැබුණ දවස. ඒ දවස ගැන කියමු. අම්මා කෙනෙක් වුණු දවසේ චූටි පුතා ඔයාගේ අතට ආව දවස ගැන කියමු. මට ගොඩාක් සතුටුනා චූටි පුතා මට ගෙනත් දුන්නට පස්සේ මම ගොඩාක් සතුටුනා. මං හිතුවා ගොඩාක් ලොකු ජයග්‍රහණයක් මම ලැබුවා කියලා. අම්මා කෙනෙක් වීම. කෙනෙක් වීම. දැන් ඒ වගේම මගේ ඔක්කොම හීනේ බෑ කරා. ඒ ඔක්කොම හීනේ බෑ කරගත්තේ මේ ශ්‍රී ලංකාවෙන් තමයි. මම රිවිල් එකක් ගත්තා මේ පඩි මේවා කරලා ගේ හදාගත්තා මම තටු දෙකට. එතම ගොඩාක් හොඳයි මේ පැක්ටරිය. අපිට ඕනක නිවාඩුවක් ගන්න පුළුවන් වෙන පැක්ටරිය එහෙම බෑනේ. අපිට නිවාඩුවක් දෙනවා මේ ඉන්න සර්ලා මේක ඔක්කොම හොඳයි. ඇත්තට මේ පැක්ටරිය ගොඩාක් හොඳයි. දැන් කියන්නකෝ මේ වැඩ කරද්දි රස්සාව ටිකක් අමාරුයිනේ. ඒ අමාරුව කොහොමද මගහරවා ගන්නේ? අමාරුව දැනෙන්නේ අපි වීලුවෙන් තහලුවෙන් වැඩ කරනවා. අපි සින්දුවක් දැම්ම මෙතන නටනට වැඩ කරනවා. නටනට වැඩ කරන්නේ. අපි කියන්නේ අපිට පාළුව මහන්සි කාන්සි දැනෙන්නේ නැහැ. ඇත්තටම අපි ගොඩක් වීලුවෙන් වැඩ කරන්නේ. අපි එන ඔයගොල්ලන්ට පස්සේ වේලුවෙන් දැන් කොහොමද වැඩ කරන්නේ කියලා. කම්මැලි කම මුකුත් දැනෙන්නේ නැහැ. සින්දුව දැම්ම අපි නටනවා. අපි සමහරවිට සින්දු දාන්න කියලා කියනවා. ගිහින් සින්දු දාන්න කියන නටනට වැඩ කරන්නේ. නටනට වැඩ කරද්දි වැඩ පහුවෙන්නේ නැද්ද? වැඩේ යනවා. දාන්න වෙන වැඩේ ගිහින් ඉවරයි. අහලානේ. බැනුම් අහනවා. ඒක ඕනම තැනක ඉතින් බයිනවනේ. තමයි ටාගට් කවර් කරේ නැත්තම් බැනුම් අහන්න වෙනව නේද? අනිවාර්යෙන්. ඇත්ත කියන්නේ මේ බයිනවරෙන් බනිනවා. ඔය දැනුත් කොහෙ කොහෙ බල බල ඉන්නවද දන්නේ අපේ සහකාරයා. නෑ එහෙම තමයි. ඉතින් වැඩක් කරද්දි කතා කරද්දි පොඩ්ඩක් අතපසු වෙනවා. හැබැයි වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී කියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක මං ආව එක ගැන සතුටුයිද? ගොඩක් සතුටුයි. ඒක නඩ ගහලා ගත්තේ. හරි අඬ ගහලා ගත්තට මට කියපු දේවල් ගොඩක් ඒවා තේරුන්නේ නැහැ. මොකද බසබස ගාලා කතා කරනවනේ. ඕක කලබල මන් දැන් මේ ඉන්නේ මම මේ ටාගට් එකේ දැන් ඉන්නේ. හරි බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ජය වේවා. ජය වේවා. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද?
එහෙමනම් 0.76 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV. දුව මහත්තයා වගේ ඒ වුණාට මම වගේ ලස්සනයි. මොකක්ද මේ කතාව? මහත්තයා වගේ ඔයා වගේ ලස්සනයි. ඒ කියන්නේ මහත්තයා කැතයිද? නෑ එයා ලස්සනයි. ඉතින් මං කියන්නේ ඒ වුණාට එයා කැතයි කියලා තමයි. එහෙම කියන්නේ. ඔව් එයා උඩ යන නිසා මං ඉතින් එයාට කැතයි කියලා තමයි කියන්නේ. බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින් නැහැනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිළිගන්න සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා. Lunchtime TV. Lunchtime TV. නැවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV එක තමයි එකතු වෙන්නේ. අපි ඉන්නේ වාද්දුව ජෝලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ලස්සන කෙල්ලෙක් එක්ක. ඔයාගේ නම මොකද්ද? මගේ නම එච්.එම්. නයනා කුමාරි. ජෙම් නයනා කුමාරි. කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? හොඳින් සතුටින් ඉන්නවා මල්ලි. හොඳින් සතුටින් ඉන්නවා. කොච්චර කාලයක් වෙනවද මෙහෙට ඇවිල්ලා? මෙහෙට ඇවිල්ලා අවුරුදු 15ක් විතර වෙනවා. අවුරුදු 15ක් ලේසි නෑ. ගොඩ කාලයක් වැඩ කරලා තියෙනවා. ජීවිතේ අමාරු නැද්ද? මහන්සි නැද්ද? එහෙම නෑ ඉතින් අපි දැන් හැමදේටම පුරුදු වෙලානේ. ඒකින්ද ගාණක් නෑ ඉතින්. ගානක් නෑ. හැමදේටම හුරු වෙලා හුරු වුණාම හැමදේම දරා ගන්න පුළුවන් නේද? ජීවිතේ වැඩියෙන්ම දරා ගන්න බැරි මුදේ මොකක්ද? එහෙම දෙයක් නෑ ඉතින්. ජීවිතේ වැඩියෙන්ම සතුටුන දවස. එහෙම එකක් කියලා නෑ හැමදාම සතුටින් ඉන්නේ. හැමදාම සතුටින් ඉන්නේ. හැමදාමත් සතුටින් ඉන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV වලට ප්‍රාර්ථනා කරනවා. ගෙදර කවුද ඉන්නේ? ඒගොල්ලෝ මොනවද කරන්නේ? මගේ ගෙදර ඉන්නේ දරුවයි මහත්තයයි විතරයි. දරුවයි මහත්තයා විතරයි. මහත්තයා මොනවද කරන්නේ? මගේ මහත්තයා වැඩ කරන්නේ නගර සභාවේ. නගර සභාවේ දැන් කොච්චර කාලයක් වෙනවද කසාද බැඳලා? දැදලා නම් අවුරුදු 12ක් විතර වෙනවා. අවුරුදු 12ක් වෙනවා. අවුරුදු 15ක් වෙනවා වැඩ කරන්න ඇවිල්ලා ජීවිතේ හරි සතුටින් ගත කරන පවුලක් තමයි. දැන් මොනවද අනාගත බලාපොරොත්තු? ගයක් හදාගන්න තමයි. ගයක් හදාගන්න. දැන් ගයක් හදාගෙන නැද්ද තාම? තාම නෑ. තාම නෑ. ඇයි තාම නැත්තේ? අපිට ඉඩමක් තියෙනවා සල්ලි එකතු කරලා ගයක් හදනවා. සල්ලි එකතු කරලා ගයක් හදනවා. සල්ලි ඕනෙමයි. සල්ලි හොයන්න තමයි මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ. ජීවිතේ වැඩියෙන්ම දුක දැනුන අවස්ථාවක් නැද්ද? මුළු ජීවිතේම දුකක් තමයි ඉතින්. මුළු ජීවිතේම දුකක් තමයි. දුක සැප සතුට හැමදේම මේ ජීවිතය ඇතුලේ තියෙනවා. මෙහෙ ඉන්න හොඳම යාළුවා කවුද? එහෙම නෑ ඉතින් ඔක්කොම යාළුවෝ තමයි. කොහොම යාළුවෝ හරි කපටි වගේ හැමදේටම හරි ලේසි උත්තර දෙන්නේ. ඔයා කපටිද? මං එහෙම නෑ. මං එහෙම නෑ. එහෙනම් කොහොමද? මං සතුටින් ඉන්න කෙනෙක්. සතුටින් ඉන්න කෙනෙක් හැමදාමත් ඒ සතුට තියෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV ඔයාට ප්‍රාර්ථනා කරනවා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අද ආවේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සෙට් වෙන්න ෆිට් වෙන්න සතුට වෙන්න සින්දු කියන්න. මොකද හිතන්නේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV ගැන. අපි ගොඩාක් සතුටුයි ඔයාලා අපෙක් ගැන. ඔබ ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට ජය වේවා. හරි. thank you. බොහෝ කලක් ඔයා ඉන්නකො මටත් වඩා සතුටින් නැහැනේ ඔයා තරම් මට නම් වටින කෙනෙක් කොහෙවත් පිළිගන්න සිත තවමත් දුක් දුන්නේ ඔයයි කියා. මතු සසරේ වේවා අපි අපගේ ලොවේ සදා. ඔයාගේ නම මොකද්ද? මගේ නම පැතුමි පියුමාලි. තුමි පියුමාලි. කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? හොඳින් ඉන්නවා අයියේ සතුටෙන් ඉන්නවා. ඉතින් සතුටින් ඉන්නවා කියන්නකෝ විස්තර ටිකක් ගෙදර විස්තර ටිකක්. මගේ ගෙවල් මෙහෙ නෙමේ පානදුරේ. මම මැරි කරලා තමයි වාද්දුවට ආවේ. මගේ පවුලේ ඉන්නේ මමයි මගේ මහත්තයයි දරුවයි. මමයි මගේ මහත්තයයි මගේ දරුවයි එක්ක ලස්සන ජීවත් වෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. දැන් කියන්නකෝ ලස්සන ජීවත් වෙන්න කාන්තාවකට පවුලක් ඉන්න ඕනේ. පවුලත් එක්ක ලස්සන ජීවත් වෙද්දී කාන්තාවකට තියෙන්න ඕනේ දේවල් මොනවද? මං හිතනවා වැඩියෙන්ම තියෙන්න ඕනේ සතුට කියලා. සතුට ඔයාට තියෙනවද? ඔව් මං සතුටින් ඉන්නේ. මගේ මහත්තයා මට හොඳට සලකනවා. අපි සතුටින් ඉන්න පවුල. හරි. මහත්තයා මොනවද කරන්නේ? එයා ෆෝන් ෂොප් එකක වැඩ කරනවා. දරුවා දරුවා තාම පොඩි. එයා ගෙදර ඉන්නේ. එයාට වයස අවුරුදු 3යි. එයාගේ නම දුලාස්ටි නේත්‍යා. දුවෙක් ඉන්නේ නේද? දුව ඔයා වගේද මහත්තයා වගේද? දුව මහත්තයා වගේ ඒ වුණාට මම වගේ ලස්සනයි. මොකක්ද මේ කතාව? මහත්තයා වගේ ඔයා වගේ ලස්සනයි. ඒ කියන්නේ මහත්තයා කැතයිද? නෑ එයා ලස්සනයි. ඉතින් මං කියන්නේ ඒ වුණාට එයා කැතයි කියලා තමයි. එහෙම කියන්නේ. ඔව් එයා උඩ යන නිසා මං ඉතින් එයාට කැතයි කියලා තමයි කියන්නේ. හරි හරි. පුංචි පුංචි රණ්ඩු සරුවල් ගෙදර සාමය ඇති කරනවා. මහත්තයාට කොච්චර ආදරෙයිද? එයාට ඉතින් මං ගොඩක් ආදරෙයි. මේ ආදරේ වචන වලට පෙරලන්න ඕනේ. ඇත්තටම එයා වැඩි කතා කරන කෙනෙක් නෙමෙයි. මං තමයි ගොඩක් කතා කරන්නේ ගිරවෙක් වගේ. කච 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 ගාලා කතා කරන වෙති කොල්ලට එපා වෙලා ඇති.
ඔව් ඉතින් අහගෙන ඉන්නවා ඒ වුණාට ඉන්නේ නිකන් ඇහෙන්නේ නැහැ වගේ එහෙම ඉන්නේ. ඉතින් මං කැමති මුළු ලෝකෙටම ඇහෙන්න කියන මං එයාට ගොඩක් ආදරේ. ඇත්තට මං එයාට ගොඩක් ආදරේ. හැමදාම කියන්නේ නෑ. ඇයි හැමදාම කියන්නේ නැත්තේ? මං අහලා තියෙනවා ආදරේ කියලා. කියන්න ආදරේ තව වැඩි වෙනවා කියලායි කියන්නේ නැත්තේ. කියන්නේ නැත්තේ එයා මට කියනවා එහෙම වුණාම ආදරේ නැති වෙනවලු. වෙනවා කියලා. ඔව් එයා කියනවා ආදරේ නැති වෙනවා කියලා. ඒක නිසා ඉතින් මමත් හැමදාම ආදරේ කියලා කියන්නේ නෑ. හරි. හැබැයි අද මුළු ලෝකෙටම ඇහෙන්න ආදරවන්තයාට සැමියාට කිව්වා මුළු ලෝකෙටම වඩා එයාට ආදරේ කියලා. කොහොමද එයාව හම්බෙන්නේ? එයාව හම්බෙන්නේ වෙඩින් එකකදී. අපි දෙන්න දෙවෙනි මනමාලයේ විදියට ඉන්නේ. එතනින් තමයි අපේ ආදරේ පටන් ගන්නෙ. දෙවෙනි මනමාලයයි විදිහට පටන් ගත්ත ආදර කතාව අද වෙද්දි ලස්සන කතාවක් බවට ගොඩ නැගිලා තියෙනවා. දරුවා වෙනුවෙන් ඔයයි මහත්තයයි කොච්චර මහන්සි වෙනවද? ගොඩක් මහන්සි වෙනවා. ඉතින් මමත් උදේ ඉඳන් වැඩ කරනවා. මෙහි ඇවිල්ලා ගෙදරත් ගිහලා වැඩ කරනවා. එයාත් උදේ ඉඳන් වැඩ කරලා රෑ අරට තමයි ගෙදර එන්නේ. එතනදි මම මෙහෙත් වැඩ කරලා ගෙදර ගිහිල්ලා තුයලා කරලා දෙනවා. ගොඩක් මහන්සි වෙලා අපි දෙන්න වැඩ කරනවා. ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නේ ඒ ආදරණීය චූටි පැටියාගේ අනාගතය හදන්න. දැන් කියන්නකෝ මේ රස්සාව ගැන. ඔයගොල්ලෝගේ ජීවිතේ ජය ගන්න තියෙන මේ මාර්ගය ගැන මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් සතුටුයි. ජෝලංකා ආයතනයෙන් හැමෝටම එක විදියට සලකනවා. වැටුප වුණත් හොඳයි. මට ගොඩක් ළඟ නිසා ගොඩක්ම ලේසි. ගොඩක්ම ලේසි. දරු පැටියා දාලා එන එක දුකක් නෙමෙයිද? ගොඩක් දුකයි. ඉතින් ගෙදර යනකොට ඉන්නවා බලාගෙන මං එනකන්. ඉතින් ආච්චි ඉන්න නිසා ගොඩක්ම එයාට දුක තේරෙන්නේ නැහැ. ආච්චියව හොඳට බලා ගන්නවා. මං එනකොට කවල පොවල නාවල කරලා ඔක්කොම කරලා තියෙනවා. මට ඉතින් ඒක නිසා මෙහෙ වැඩ කරන්න ගොඩක්ම ලේසි. ගොඩක් ලේසි. ආච්චි කිව්වේ නැන්දම්මද? ඔව් ආච්චි කිව්වේ නැන්දම්මා. නැන්දම්මයි ලේලි රණ්ඩු වෙන්නේ නැද්ද? නැන්දම්ම ගොඩක් හොඳයි. මං තමයි ටිකක් හරි සැර. එයා ඉතින් ගොඩක් නිවිච්ච කෙනෙක්. එයා ඉතින් ගොඩක් වෙලාවට මං කියන දේවල් අහනවා. මං තමයි ඉතින් පොඩ්ඩක් හරි සැර. පොඩ්ඩක් හරි සැර. ඔයා එහෙම පිළිගත් එකත් වටිනවා. ගොඩක් වෙලාවට නැන්දම්මල ලේල්ල මරා ගන්න එක්කෙනෙක් සැර නිසානේ ඔයා තමයි සැර. දැන් කියන්නකෝ ඔයා කියන දේ ඇහුවේ නැත්තම් නැන්දම්ම වලි දා ගන්නවද? එහෙමම සැරව කෙනෙක් නෙමෙයි මම. ඉතින් අපි දෙන්න බෙදා හදාගෙන ජීවත් වෙනවා. බෙදා හදාගෙන ජීවත් වෙනවා. ජීවත් වෙන පුංචි කාලෙට අපි ජීවත් වෙන්නේ හරි චූටි කාලයයිනේ. ඒ කාලෙට අපිට මොනවද බෙදා ගන්න බැරි. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්ස ලන්ච් ටයිම් ටීවී අද වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ්. මේ ආයතනයට ආව එක ගැන මොනවද කියන්න තියෙන්නේ? ගොඩක්ම සතුටුයි අයියෝ ඔයගලන් ආපු එකට. මාත් එක්කත් කතා කරාට ගොඩක්ම ස්තුතියි. ගොඩාක්ම ස්තුතියි ඔයාටත් වැඩ රාජකාරී පැත්තකින් තියලා මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට ජය වේවා. ජය වේවා අයියේ. වැඩ කරන සෙට් එක ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 0.76 30.25 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. සල්ලි හොයද්දී ඔයාගේ ජීවිතය ඔයාට අතහැරිලා කියලා හිතෙන්නේ නැද්ද? මං එහෙම හිතන්නේ නැහැ අයියේ. මගේ තාත්තා වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා. කොහොමද මේ ආදරණීය මානව සම්පත කළමනාකරණය කරගන්නේ? ඇත්තරම මානව සම්පත රැක ගැනීම තමයි මේක ප්‍රධානම දේ වෙන්න ඕන. ඉතින් අපි වැඩ කරන්නේ මිනිසුත් එක්ක. හරි සෙන්සිටිව් කට්ටිය ඉන්නවා ආයතනේ. ඉතින් මේ හැම කෙනාම හරි විදියට අපි දකින්න ඕන. ඉතින් ඒකෙන් තමයි අවසාන ප්‍රතිඵලය හොඳ විදියට අපිට ආයතනයක් ලෙස ඉදිරියට අපේ ගමන ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඕන තරම් මිනිස්සු නම්බර් දෙනවා. මම ඒවට කැමති නැහැ. ඒවට කැමති නෑ. එතකොට මොකද කරන්නේ? කනට දෙකක් ගහන එක තමයි කරන්නේ. ඊ දිනෙකට කන්න ගහලා තියනවද? එන්නකොට ගැහුවා. Lunchtime TV. Lunchtime TV. කැටි විරාමයකින් අනතුරුව නවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී එක තමයි එකතු වෙන්නේ. අද අපි ඉන්නේ වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මේ ආදරණීය සේවක මහත්ම මහත්මීන් එක්ක මේ ආදරණීය කොල්ලෝ කෙල්ලෝ සෙට් එකත් එක්ක මේ ආදරණීය අහිංසක හදවත් සෙට් එකත් එක්ක ෆිට් වෙන ගමන් සෙට් වෙන ගමන් ලෙන්ගතුකම් හිත මිතුරුකම් අලුත් කරගන්න ගමන්. ඔයාගේ නම මොකද්ද? මගේ නම අයියේ පියුමි කෞශල්‍යා. යුමි කෞශල්‍යා. කොහොමද ජීවිතේ? ජීවිතේ හොඳයි අයියේ. සතුටින් දුකින් දෙකෙන් ඉන්නවා. එකෙන් ඉන්නවා. සතුට දුක හැමදේම තියෙනවා. ඇයි දුකින් ඉන්නේ? එහෙම ලොකු දුකක් නෑ අයියේ. සතුට තමයි වැඩියම තියෙන්නේ. සතුට තමයි වැඩියම තියෙන්නේ. එහෙනම් එච්චරයි. දැන් කියන්නකෝ කොච්චර කාලයක් වෙනවද මෙහෙට ඇවිල්ලා? මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 1.5ක් වෙනවා අයියේ. අවුරුදු 1.5ක්. එහෙනම් සල්ලි ගොඩක් ඇති නේද? තියෙනවා. එහෙමත්ම නෑ ඉතින්. මත්ම නෑ. එහෙනම් සල්ලි වලට මොකද කරන්නේ හම්බ කරන? කනවා බොනවා. මොනවද බොන්නේ?
මුකුත් එහෙම බොන්නේ නෑ. ඉතින් අයිස්ක්‍රීම් ජාති කනවා, බීම බොනවා. එහෙම තමයි ඉතින්. තමයි නේද සල්ලි හම්බ කරන්නේ කන්න බොන්න ඇඳලා කරලා ලස්සනට ඉන්න ගෙදර කවුද ඉන්නේ? මගේ ගෙදර ඉන්නේ අයියේ, තාත්තයි, මමයි, මල්ලි. අම්මා. අම්මා නම් අයියා අපිත් එක්ක නෙමෙයි ඉන්නේ. ඒ දෙන්න ප්‍රශ්නයක් වෙලා වෙන් වෙලා ඉන්නේ. දැනට ඉන්නේ මල්ලි, මමයි, තාත්තයි. මල්ලි මමයි තාත්තයි අම්මා වෙන් වෙලා ඉන්නවා. අම්මගේ වෙන්වීම ඔයාගේ ජීවිතේට කොයිතරම් දුරට බලපාලා තියෙනවද? මට අක්කා කෙනෙක් හිටියා. එයා තමයි මට අම්මා වගේ හැමදේම සැලකුවේ. එයා කසාද බැඳලා ගියා අයියේ. එයා නැති වුණාට පස්සේ තමයි මට ලොකුම දුකක් දැනුනේ. ඉතින් මං ඒ දුක කාටවත් කිව්වේ නෑ. හිතේ තද කරගෙන හිටියා. හිතේ තද කරන් හිටපු දුක අද මට කියනවා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්ස ලන්ච් ටයිම් ටීවී තුලින් තාත්තා මොනවද කරන්නේ? තාත්තා මුකුත් කරන්නේ අයියේ. එයා ගෙදරට වෙලා තමයි ඉන්නේ. මායි මල්ලි තමයි අයියේ ජොබ් එකක් කරලා ගෙදරට අවශ්‍ය දේවල් ගේන්නේ. අපිට එන්න තමයි තාත්තවත් බලාගන්නේ. තාත්තවත් බලාගෙන මල්ලි අක්කයි ලොකු අක්කා නම් කසාද බැඳලා ගිහිල්ලා තාත්තව බලාගෙන ලස්සනට ජීවත් වෙන දිරිය දුවෙක් තමයි ඔයා. මහන්සිද මේ ජොබ් එක? ඒමත්ම නෑ අයියේ. මගේ තාත්තා බලාගන්න මම මේ ජොබ් එක කරනවා. ජොබ් එක කරනවා කොහොම හරි සල්ලි හොයන්න තමයි ඕනේ. සල්ලි හොයද්දී ඔයාගේ ජීවිතය ඔයාට අතහැරිලා කියලා හිතෙන්නේ නැද්ද? මං එහෙම හිතන්නේ නෑ අයියේ. මගේ තාත්තා වෙනුවෙන් මං ඕනම දෙයක් කරනවා. තාත්තට කොච්චර ආදරෙයිද? මගේ තාත්තට මම ගොඩක් ආදරෙයි අයියේ. අම්මා නැති අඩුව එයා පිරෙව්ව. එයාට පුළුවන් කාර්යය රස්සාව කරලා අපිට කන්න දුන්නා. ඉතින් අයියේ දැන් මායි මල්ලි ගොඩක් ශක්තිමත්. අපි දෙන්න එකතු වෙලා තාත්තා හොඳට බලා ගන්නවා අයියේ. එයාට අසනීපයි අයියේ. අර සීනි තියෙනවා. සීනි තියෙනවා. ඒ නිසා තාත්තව රස්සාවට යවන්න නැතුව දුවයි පුතයි ආදරෙන් බලා ගන්නවා. මං හිතන්නේ අපිව බලන් ඉන්න මුළු ලෝකෙම ඉන්න හැම දුවෙකුටම පුතෙකුටම මේ වගේ දුවරු පුත්තු ගොඩක් ආදර්ශයක් අම්මලා තාත්තලාට සලකන අයට කවදාවත් වරදින්නේ නැහැ. දැන් කියන්නකෝ අම්මව හම්බුනේම නැද්ද? හම්බුණා අයියේ. ඒ උනාට තාත්තා තරම් මට එයාව වටින්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඔයා මේ ලෝකෙට බිහි කරපු අම්මනේ. තාත්තා අපි වෙනින් ගොඩක් දුක් විඳා අයියේ. එයා මුදු රස්සාව කරලා තමයි අපිව මෙච්චර හරියක් ලොකු කරේ. අපි හොඳට ඉගෙන ගත්තා. ඒ වුණාට මගේ තාත්තා වෙනුවෙන් මම ආයි ඉගෙන ගත්තේ නැහැ. රස්සාවකට ආවා මගේ තාත්තාව බලා ගන්න ඕනේ හින්දා. මමයි මල්ලි තමයි ගෙදර ශක්තියක් කියලා තාත්තාව බලාගන්නේ. ඉතින් මට දුකයි සැපයි දෙකම පුරුදුයි අයියේ. දුකයි සැපයි දෙකම හුරුයි. හරි ලස්සන කතාවක්. දුකයි සැපයි දෙකම හුරු මනුස්සයට ඕනම තැනක ඉන්න පුළුවන්. ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ජය ගන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන්. මොනවද අනාගත බලාපොරොත්තු? මගේ අනාගත බලාපොරොත්තුව කියන්නේ අයියේ මගේ තාත්තා බලාගෙන තමයි මගේ එකම අධිෂ්ඨානය. එහෙම කියලා අනාගතයක් නැහැ. මගේ තාත්තා තමයි මගේ හැමදේම. හැබැයි තාත්තව බලාගන්න ඔයා ලස්සන අනාගතයක් හදාගන්න ඕනේ නේද? ඔව් අයියේ. ඒ වුණාට මගේ තාත්තා තමයි මගේ හැමදේම. මට මේ ජොබ් එක කරලා වුණත් මගේ තාත්තව බලාගන්න පුළුවන්. මට එහෙම කියලා අනාගතයක් ඕනේ නැහැ. මගේ තාත්තා තමයි මගේ හැමදේම. හැබැයි පුතේ මෙහෙමයි. තාත්තව සතුටු කරන්න අපිට සල්ලි තියෙන්න ඕනේ. තාත්තට කන්න අඳින්න දෙන්න ඕනේ. තාත්තව සතුටු කරන්න ඕනේ. තාත්තව hina ගස්සන්න ඕනේ. ඒ හැම දෙයකම ඔයා සල්ලි හොයන්න ඕනේ. ලස්සන අනාගතයක් ඔයා හදාගන්න ඕනේ. යාන වාහන තියාගෙන ලස්සන ගෙවල් දොරවල් හදාගෙන මල්ලි ඔයයි ලස්සන ජීවත් වෙද්දී මං හිතනවා තාත්තා අනිවාර්යයෙන්ම සතුටු වෙවි කියලා. තාත්තට මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ තාත්තා බලන් ඉන්නවනම්? තාත්තට මට කියන්න තියෙන්නේ අයියාට ගොඩක් ආදරෙයි. එයා නැති වෙච්ච දවසට මගේ දුක මට කියන්න කවුරුත් නෑ. තාත්තේ දැන් පපුව මැදට ඔහොම තමයි අයියේ මගේ දුකයි සැපයි දෙකම මගේ මල්ලිට කියාගෙන තමයි අපි දෙන්න ජීවත් වෙන්නේ. මගේ අම්මට දුක මට ගොඩක් දැනෙනවා. අම්මට කියන්න පුළුවන් දේවලුත් මං තාත්තට කියලා තියෙනවා අයියේ. ඒ වුණාට එයා මට එහෙම සලකලා නැහැ. තාත්තට පුළුවන් උපුරේ මට උමනා දේවල් ගෙනත් දුන්නා අයියේ. එයා නැති වෙච්ච කාලෙක තමයි අයියේ ගොඩක් අඩුපාඩු මට දැනෙන්නේ. ඒ වුණාට දැන් අයියේ පුළුවන් උපුරේ මමයි මල්ලි ආව බලා ගන්නවා. මං ප්‍රාර්ථනා කරන්නේ අයියේ මගේ ආයුෂත් තරම් මගේ තාත්තා ජීවත් වෙන්න කියලා. මගේ ආයුෂත් තරම් තාත්තා ජීවත් වෙන්න කියලා තමයි තාත්තට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔයාගේ කතාව මගෙත් එක්ක කියන්න එකතු වුණාට. ඔයා කිව්වා මේ කතාව ගොඩාක් දෙනෙක්ට කියලා නැහැ. දුක ප්‍රකාශ කරලා නැහැ. දුක කියලා නැහැ කියලා. ඇයි එහෙනම් මට කියන්න හිතුවේ? හැම දුකම අයියේ මල්ලිට කියලා මල්ලිගේ ඔළුව අවුල් කරන්නත් බැහැ. මගේ දුක මම තද කරන් ඉන්නේ අයියේ. ඒ දුක අද මට කිව්වා. බොහොම ස්තුතියි මං ඉස්සරහා ලෙන්ගතුනාට විවෘතුනාට ඔයාගේ දුක කියලා ඔයාගේ හිත නිදහස් කරගත්තට තව මොන හරි තියෙනවනම් මට කියන්න. මං කැමති අහන් ඉන්න. හැබැයි ඔයාගේ අනාගතය ගොඩක් සාර්ථක වෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ජය වේවා. ජය වේවා අයියෝ. ඔයාටත් මාව අහන් හිටියට ස්තුතියි. කටතර අක්ක කෙනෙක් ඉන්නවා. එයාත් එක්ක තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. නම මොකද්ද? මගේ නම එරංගා ජයසූරිය. මාතර ඉඳලා එන්නේ. ආතර සද්දේ තමයි මේ තියෙන්නේ. වෙන්තර ගඟෙන් එහා. හරි. ජීවිතේ කොහොමද?
ෆන් එකේ ඉන්නවා. ෆන් එකේ ඉන්නවා. ෆන් එකේ ඉන්න ඔයාට තියෙන්න ඕන දේවල් මොනවද? සතුට තියෙන්න ඕන, සල්ලි තියෙන්න ඕන, නිදහස තියෙන්න ඕන. තව ඉතින් ආරක්ෂාව තියෙන්න ඕන. ආරක්ෂාව තියෙන්න ඕන. ඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආරක්ෂා කරන්නේ කවුද? මට ඉතින් මගේ ආරක්ෂාව සලස ගන්න පුළුවන්. චණ්ඩීද? චණ්ඩි තමයි. චණ්ඩී නම් මොකද කරන්නේ? ගහනවා කොල්ලොන්ට කනට. කොල්ලොන්ට ගහන්නේ මොකටද? වැරදි කරන නිසා කොල්ලොන්ට ගහනවා තමයි. වැරදි කරන්නේ නැහැ කොල්ලෝ. කරනවා තමයි. කවුද කියන්නේ? කියනවා තමයි මම. කවුද කියන්නේ? මම තමයි කියන්නේ. ඔයාට මොනවද කොල්ලෝ කරපු වැරදි? අපෝන තරම් මිනිස්සු නම්බර් දෙනවා මම ඒවට කැමති නැහැ. ඒවට කැමති නැහැ. එතකොට මොකද කරන්නේ? කනට දෙකක් ගහන එක තමයි කරන්නේ. ඊ දිනෙකට කන්න ගහලා තියනවද? දෙන්නෙකුට ගැහුවා. දෙන්නෙක්ට. ඇයි ඒ? එහෙම තමයි. එහෙම කරලා හොඳයිද? හොඳයි. නැත්තම් ගෑනුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න බෑනේ. එහෙමද කියන්නේ? එහෙම තමයි කියන්නේ. කොල්ලෝ කවදාවත් වැරදි කරන්නේ නැහැ. නෑ. ඔයාලා බෝසත්නේ ගෑනු තමයි වැරදි කරන්නේ. මං කියන්නේ ගෑන් ළමයි වැරදි කරනවා කියලා. වැරදි කරන්නේ නැත්තේ. පිරිමි තමයි වැරදි කරන්නේ ගෑනුන්ට. දැන් ඔයා කියන්නේ පිළිගන්න ඕනේද? පිළිගන්න ඕන තමයි. ඇයි පිළිගන්නේ? පිළිගන්නම ඕන. ඇයි කටේ සද්දේ මට ඇහෙනවා කං? හරි. ෆන් එකේ ඉන්න කරන්න කැමතිම දේවල් මොනවද? විනෝදේ. විනෝදෙන් ඉන්න මොනවද කරන්නේ? ට්‍රිප් යන ඕන, සින්දු කියන්න ඕන, විනෝදයෙන් ඉන්න ඕන. හරි විනෝදෙන් ඉන්න වැඩියෙන්ම කරන්න කැමති සින්දු කියන එකද? නටන එකද? ට්‍රිප් යන එකද? ඒක නටන එකයි ට්‍රිප් යන එක. නටන්න කැමතිද? නටන කැමති තමයි. ඇයි ගහගන්නවා කියන්නේ මං හරි සාමෙන්නේ කතා කරන්නේ. නෑ ඔයා කතා කරන විදිහට මටත් එහෙම වෙන්න බෑ. ඔයා අද මාව කයි ඇති. අපේ සුපුවයිස බයිනවා. නෑ බනින්නේ නෑ දැන් කියන්නේ කොත දවස ගැන. මෙතනින් චොකලට් එක දාන්න ඕන අද ලයින් එකේ. චොකලට් කන්න ඔච්චර ආසයිද? ඔව්වනේ ඉතින් දෙන්න. ඉවන මං ගෙනහල් දෙනවනේ. නෑ ආයෙ නෝට අරන් එන්න. ආයිත් අරන් එන්නම් බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. හැබැයි අපි ඉඳිත් දන්නේ නෑ හොඳේ. ඇයි ඒ? ඇයි අපි මාතරනේ කියන්නේ වෙයි අයිද කියන්නේ. යනවද මාත්‍රායි ලොකුයිද? ලොකුයි. කවුද කියන්නේ? කට විතරයි. ආයේ ඔයා හිතන් ඉන්න හැටි. කියන්නකෝ මාත්‍රායිගේ වෙනස. වෙනස ඉතින් ගැම්මෙම් තමයි ඉන්නේ. ගැම්මෙන් උනාට මට සෙකන්ඩ් උනානේ. නෑ මං වාට සෙකන්ඩ් උන්නේ උනා. නෑ උනා. ඒක නෑ. හරි. ගැම්ම. ගැම්ම මාත්‍ර ගැම්මනේ. මාතර ගැම්ම. මොනවද කන්න කැමතිම මාළු? කොප්පර. කොප්පර මං කාලා නෑනේ. ඔයා කාලා නෑනේ. මං කාලා තියෙන තලපත් විතරයි. එහෙනම් ඔයා බෙන්දරගගේ මෙහා මාළු කාලා යන්නේ කිව්වා. අනිවාර්යයෙන්ම කොහේ වුණත් මාළු එකයි. එහෙනට වෙනස්නේ දකුණු මාළු වෙනස්. හරි බොහොම ස්තුතියි ජය වේවා. බයි. බයි ටේක් කෙයාර්. මායිදේ කොල්ලවරි අඩි ඩිස්කන්සල්ලා මොන කලර් වයිට් බෑග්‍රවුන්ඩ් නයිට් කලර් බ්ලැක් මායිදේ කොල්ලවරි white skin girl heart black ice meet my future dark white ඉතින් මේ වෙද්දී වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්සා ලන්ච් ටයිම් TV බලන හැමෝම දන්නවා අද අපි අවිලා තියෙන්නේ වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මේ සෙට් එකත් එක්ක ෆිට් වෙන්න සෙට් වෙන්න ලෙන්ගතුකම් හිත මිතුරුකම් අලුත් කරගන්න කියලා මගෙත් එක්ක හරි විශේෂ කෙනෙක් ඉන්නවා ඒ තමයි වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මානව සම්පත් කළමනාකාරතුමා කාංචන අබේසිංහ මහත්මයා අයිබෝන් අයිබෝන් ගීත් මුලින්ම කියන්න මොකක්ද මේ වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් කියලා කියන්නේ අපි ඇඟලුම් ආයතනයක් වර්ෂ 1983 තමයි මේක ප්‍රථම වතාවට ගෲපයක් විදියට ආරම්භ වෙන්නේ. ඉතින් එදා සිට මේ දක්වා ආයතනයේ සියලුම දෙනාට එක හා සමානව සලකමින් ප්‍රදේශයේ සිටින රැකියා විරහිත සියලුම අයට රැකියාවක් ලබා දෙන්න, නව තෝතැන්නක් ලබා දෙන්න ආයතනයක් විදියට කටයුතු කරන විශේෂ ස්ථානයක් කියලා මට මේ මොහොතේ හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ නිසා තමයි අද වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපිත් ආවේ වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට මානව සම්පත් කළමනාකාරතුමා මානව සම්පත් කළමනාකරණය ලේසි දෙයක් නෙමෙයි. කොහොමද මේ ආදරණීය මානව සම්පත කළමනාකරණය කරගන්නේ? ඇත්තරම මානව සම්පත රැක ගැනීම තමයි මේකේ ප්‍රධානම දේ වෙන්න ඕන. ඉතින් අපි වැඩ කරන්නේ මිනිසුත් එක්ක. හරි සෙන්සිටිව් කට්ටිය ඉන්නවා ආයතනේ. ඉතින් මේ හැම කෙනාම හරි විදියට අපි දකින්න ඕන. ඉතින් ඒකෙන් තමයි අවසාන ප්‍රතිඵලය හොඳ විදියට අපිට ආයතනයක් ලෙස ඉදිරියට අපේ ගමන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන් සුබ සාධන පහසුකම් මේ අවට තියෙන ප්‍රදේශයන් වල ආයතනත් එක්ක ගත්තාම ගොඩක් ෆැසිලිටිස් ආයතනය තුල තියෙනවා. ඉතින් හැම දෙයක්ම එකතු කරන්නේ රැකියා විරහිත අයව ආයතනය තුල රඳවාගෙන එයාගේ ජීවිත ලස්සන කරන ගමන් ආයතනයේ අනාගත අරමුණු ඉලක්ක සාක්ෂාත් කරගන්න සහ ඒ අයව සංවර්ධනය කරන්න ප්‍රධානම අරමුණක් විදිහට අපි දකිනවා. ඒ වගේම ගීත් මේ අවුරුද්දේ වෙසක් කලාපයක් ආයතනය පවත්වනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ ළමයි වෙනුවෙන් කරන්නේ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්න හැමෝටම ආරාධනා කරන්න
දිවයිනේ සියලුම ප්‍රදේශවලින් පැමිණෙන්න. ඉතින් මේගොල්ලගේ මේ මහාන හැකියාවට අමතරව මේගොල්ලගේ සංගුණු දක්ෂතාවයක් තමයි අපි පෙන්වන්න යන්නේ. ඉතින් එදිනට අපි පොඩි දන්සලකුත් ආයතනය තුල පවත්වනවා. ඉතින් හැම කෙනාටම සම්බන්ධ වෙලා අපිත් එක්ක එදිනද සතුටු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම මානව සම්පත් කළමනාකාරතුමා විදිහට ඒ කටයුතු මැනවින් ඉෂ්ට කරනවා කියන්න අපි දන්නවා. දැන් කියන්න මේ ආයතනය තුල වේකන්සීස් තියෙනවද? ඒ වේකන්සීස් සඳහා මොනවද බලන සුදුසුකම්? ඇත්තරම අපි පුහුණු නුපුහුණු දෙපාර්ශ්වයම බඳවා ගැනීම කටයුතු සිදු කරනවා. ප්‍රධාන වශයෙන් මැෂින් ඔපරේටර් කියන තනතුර සඳහා තමයි වේකන්සි ආයතනය තුල තියෙන්නේ. ඉතින් මේ අය පුහුණු වෙන්නත් පුළුවන් නුපුහුණු වෙන්නත් පුළුවන්. ඉතින් අයට අවුරුදු 16 සම්පූර්ණ ජාතික හැඳුනුම්පතක් සහ ඒ වගේම උපැන්න සහතිකයේ තිබෙනවා නම් අපිට පුළුවන් ඒ අයගේ තියෙන සුදුසුකම් අනුව එයාට උචිත රස්සාවක් ආයතනය තුල සලස්වා දෙන්න. ඉතින් ඔබත් ඔබේ ජීවිතේ ජය ගන්න කැමති නම් වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයත් එක්ක එකතු වෙලා එන්න සුදුසුකම් තියෙනවා නම් මේ ආයතනයත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතේ ජය ගන්න. කොහොමද සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ? සතිය දින 5ම සම්මුඛ පරීක්ෂණ තියෙනවා උදේ 8 ඉඳලා සවස් 4 වෙනකම්. ඉතින් ඒ අයට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අවශ්‍යයි නම් මෙන්න කලින් කෝල් එකක් දෙන්න පුළුවන්. කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එක දාලා ඇවිල්ලා ඉන්ටර්විව් එකට සපෝට් එක දෙන්න පුළුවන්. ඒ වගේම සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබට අපිත් සමග දෛනිකව එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ආකාරයට තමයි ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් වාද්දු ආයතනය සඳහා ඔබට එක්හසු වීමේ හැකියාව තියෙන්නේ. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්ස ලන්ච් ටයිම් ටීවී ඔබේ ආයතනයට පැමිණීම ගැන මොනවද කියන්න තියෙන්නේ අපේ වැඩසටහන ගැන? ඇත්තටම සතුටුයි ගියත් මේ අය ගොඩක් ගත කරන්නේ ඒකාකාරී ජීවිතයක්. ඉතින් ඒකෙන් මිදෙන්න ඕගොල්ලා මේ දෙන උත්සාහය ඒගොල්ලව සතුටු කරන්න මේ දරන වෑයම ඇත්තටම ඕගොල්ලන්ට ගොඩක් ලොකු ආශිර්වාදයක් කියලා මට කියන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබටත් මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. ඒ වගේම අපිට මේ පරිශ්‍රයට එන්න අවස්ථාව ලබා දුන්නට ජය වේවා. ජය වගේ. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 0.6යි30යි25යි317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. මාව පොඩිකාලේ ඉඳන් අයියේ දුක් විඳලා මාංශලා මාව හැදුවා අයියේ. පලා වර්ග හදුන් කෝරු ඉකොල්ල තමයි අයියේ මාව අපේ අම්මා දුක් මාංශලා හැදුවේ. මගේ තාත්තා නෑ අයියේ. ඉතින් අයියේ මගේ අම්මට මං ගොඩාක් ආදරේ. පාරුව පෙරමින් ගඟ මැද පෙනුණා. පියවර හඬ මා අසලම ඇසුණා. ඡායාවකි එය මායාවකි මේ සසර පුරා ඔබ ඈතට ඇදුණා. අම්මල තාත්තල ගන්න විවිධ තීරණ නිසා අම්මල තාත්තලට දරුවන්ව මිස් වෙනවා. ඒ වෙලාවට දරුවන්ව ආදරෙන් හදන්නේ බලාගන්නේ කිරියම්මලා එහෙමත් නැත්නම් සීයලා. ඔයාගේ කිරියම්මට මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මම එයාට ගොඩක් ආදරෙයි. තාත්තා අම්මා නැතුව අපිව මෙච්චර කල් හොඳට හදලා හොඳ තැනකට ගෙනල්ලා ඇත්තටම ඔයාට ගොඩක් පිං. Lunchtime TV. Lunchtime TV. නැවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී එක තමයි එකතු වෙන්නේ. අද අපි ඉන්නේ වාද්දුව ජෝ ලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකත් එක්ක ෆිට් වෙන ගමන් සෙට් වෙන ගමන් ලෙන්ගතුකම් හිතමිතුරුකම් අලුත් කරගන්න ගමන්. මල්ලි නම මොකද්ද? මගේ නම ප්‍රදීප් කුමාර. ප්‍රදීප් කුමාර කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? ජීවිතේ හොඳයි අයියේ සතුටින් ඉන්න. කොල්ලගේ මූණ දැක්කහම හරිම සතුටින් ඉන්නේ කියලා පේනවා. දැන් කියන්නකෝ මම මෙතනින් යද්දී මගෙත් එක්ක කතා කරන්න ඕනේ කියලා කිව්වේ ඇයි? අයියා දැක්කම අයියේ මට කතා කරන්න හිතුණා. මොනවද කතා කරන්න හිතුනේ? මොනව ගැනද? මට කතා කරන්න ඕනේ අයියේ මගේ අම්මා ගැන. අම්මා මාව පොඩි කාලේ ඉඳන් අයියේ දුක් විඳලා මාංශලා මාව හැදුවා අයියේ. පලා වර්ග හදුන් කෝරු ඉකොල්ල තමයි අයියේ මාව අපේ අම්මා දුක් මාංශලා හැදුවේ. මගේ තාත්තා නෑ අයියේ. ඉතින් අයියේ මගේ අම්මට මං ගොඩාක් ආදරේ. ගොඩක් ආදරේ. ආදරේ තමයි මුළු ලෝකෙටම හෙන්න කියන්න ඕනේ උනේ. දැන් කියන්නකෝ අම්මා මොනව කරලාද හඳුන් කූරු විකුණුවා කියලා කිව්වා. පලා වර්ග විකුණුවා කියලා කිව්වා. කොච්චර මහන්සි වුණාද ඔයාව හදන්න? අයියා අපේ අම්මා මේ ගාමන්තකටත් ආවා. මට තව නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්න ඔය තුන්දෙනාව ගොඩක් මහන්සි වෙලා තමයි අම්මා හදලා තියෙන්නේ. ඒ ගැන තමයි මුළු ලෝකෙටම හෙන්න වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී තුලින් කියන්න ඕනේ කියලා කිව්වේ. අම්මා බලන් ඇති එයාගේ පුතා මුළු ලෝකෙටම හෙන්න එයා ගැන කියනවා කියලා. අම්මට මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? අම්මේ මගේ අම්මට මං ගොඩාක් ආදරේ. ගොඩක් ආදරේ. දැන් කොච්චර මහන්සි වෙනවද අම්මව සතුටු කරන්න? අයියා මට පුළුවන් උපරිම මහන්සි වෙනවා අයියේ. උපරිමය කොතනද තියෙන්නේ? මම මගේ අම්මව රජිනක් කරනවා. රජිනක් කරනවා. දැනටත් රජිනක් තමයි මේ වගේ රජ කුමාරයෙක් ඉන්නේ අම්මා. අම්මට ගොඩක් ආදරෙයි. තාත්තට මොකද උනේ? තාත්තා අපිව දාලා ගියා අයියේ. තාත්තට වෛර කරනවද? නෑ මං තාත්තට ගොඩක් ආදරේ. ගොඩක් ආදරේ. කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැති හරි ආදරණීය කොල්ලෙක් තමයි මේ ඉන්නේ ප්‍රදීප්. ඉතින් අනාගතේ සාර්ථක වෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ජය වේවා අයියේ. පාරුව පෙරමින් ගඟ මැද පෙනුණා. පියවර හඬ මා
අසලම ඇසුනා ඡායාවකි එය මායාවකි මේ සසර පුරා ඔබ ඈතට ඇදුනා රුස්ස ගහ ළඟ පාළු මාවතේ කළුවර යාමේ කළු ගඟ අයිනේ කවුරුද ඈතින් මා අමතන්නේ ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ ඔයාගේ නමත් කියන්නකො මට. මගේ නම් චතුරිකා මදුමාලි. චතුරිකා මදුමාලි කොහොමද ජීවිතේ මොකද වෙන්නේ? ජීවිතේදී සුන්දරයි ලස්සනට ගෙවිගෙන යනවා. යන්නකො විස්තර ටිකක් ගෙවල්. කොහෙද ගෙදර කවුද ඉන්නේ කින්ද මන්ද විස්තර ටිකක්. මගේ ගම කුලියපිටිය මම මෙහෙට තමයි බැඳලා ඉන්නේ. මගේ අලුත් පවුල මගේ මහත්තයයි මගේ මහත්තයාගේ අම්මයි තාත්තයි නංගි ඉන්නවා. මගේ පවුලේ ඉන්නේ මමයි මගේ නංගි අම්මයි විතරයි. හරි දැන් කියන්නකො ජීවිතේ කවදා හරි පසුතැවීමක් දුකක් කලකිරීමක් කඩා වැටීමක් දැනුණා නම් ඒ කවද්ද? මම මගේ ජීවිතේ වැඩියෙන්ම දුක් වුණු කාලයක් තිබ්බයි. ඒ මගේ අම්මයි තාත්තයි නැතුව මට තනියම කිරියම්මත් එක්ක හැදෙන්න උන එක. ඒක තමයි මගේ ජීවිතේ දරා ගන්න බැරි දුකම කාලේ. දුකම කාලය දරාගෙන ගොඩාක් දුර ඔයා ඇවිල්ලා තියෙනවා. දැන් කසාදයක් බැඳලා ලස්සනට ජීවත් වෙනවා. ඒ දුක දරාගත්තේ කොහොමද? ගොඩාක් දුක් විඳයි. තාත්තා හිටියේ නෑ පොඩි කාලේ ඉඳන් අම්මා තමයි පිටරට රැකියාවක් කරලා අපිව බලාගත්තේ. ඒ අතර ඉතින් කිරියම්ම ගාව තමයි මම හැදුනේ. ඒ කාලය ඇතුළත මම ගොඩක් දුකින් තමයි ජීවත් වුනේ. ලොකුම හේතුව තාත්තයි අම්මයි ළඟ නැති එක. ඒත් මට කිරියම්ම කිසිම අඩුවක් කරලා නැහැ. එයා තමයි ඉතින් අපි මෙච්චර ලොකු වෙනකන් හොඳට බලාගත්තේ. කිසිම අඩුවක් කරේ නැහැ. අම්මා නැති අඩුව තාත්තා නැති අඩුව අපිට කවදාවත් දැනෙන්න ඉඩ ඇරිලා නැහැ. අම්මා වගේම හොඳට හිටියා අපි ගාවට වෙලා. ඉතින් අපි ලස්සනට හැදුනේ යා හින්දා තමයි. ලස්සනට ජීවත් වෙන්නේ කිරියම්මා නිසා. දැන් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ගන්න විවිධ තීරණ නිසා අම්මලා තාත්තලාට දරුවන්ව මිස් වෙනවා. ඒ වෙලාවට දරුවන්ව ආදරෙන් හදන්නේ බලාගන්නේ කිරියම්මලා එහෙමත් නැත්නම් සීයලා. ඔයාගේ කිරියම්මට මේ වෙලාවේ මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මම එයාට ගොඩක් ආදරෙයි. තාත්තා අම්මා නැතුව අපිව මෙච්චර කල් හොඳට හදලා හොඳ තැනකට ගෙනල්ලා ඇත්තටම ඔයාට ගොඩක් පිං. එයා තාම හොඳින් ජීවත් වෙනවා අයියේ. අපි එයාව හොඳට බලා ගන්නවා. ඉතින් බලා ගන්නවා හැම සැපක්ම දීලා ඔයාලව ආදරෙන් බලාගත්තේ ආදරණීය කිරියම්මව ලස්සනට බලා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අම්මා කොහෙද ඉන්නේ? දැන් අම්මා නම් ඉන්නේ කොලියපිටිය මහගෙදර. තාත්තා නම් ජීවිතුන් අතර නෑ. හැබැයි ලස්සන පවුලක් හදාගෙන තියෙනවා. තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා මහත්තයා ඉන්නවා. ඒගොල්ලෝ කොච්චර හොඳ මිනිස්සුද? ඇත්තටම එයාලා ගොඩක් හොඳයි. මගේ අම්මගේ තාත්තගේ අඩුව කවදාවත් මට දැනෙන්න දීලත් නෑ. ඇත්තටම මගේ මහත්තයත් ගොඩක් හොඳයි. මහත්තයාගේ නංගිත් ඒ වගේම තමයි මට සහෝදරියක් වගේ. අපි එකට එකමුතු වෙලා පවුලක් විදියට සතුටින් ජීවත් වෙනවා. මගේ මහත්තයා හොටෙල් එකේ තමයි වැඩ කරන්නේ. ඉතින් එයා හොඳට අපිව බලා ගන්නවා. අපි ලස්සනට ජීවත් වෙනවා. ලස්සනට ජීවත් වෙනවා. මං හිතන්නේ ඔයාට පුංචි කාලේ ගොඩාක් ප්‍රශ්න තිබ්බනේ. ඔයාගේ දරුවන්ට ඒ ප්‍රශ්න සිද්ධ වෙන්නේ නැති තැනට වැඩ කරන්න ඕගොල්ලෝ වග බලා ගන්න ඕනේ. මං හිතනවා ඔයාටයි මහත්තයාටයි ලස්සන අනාගතයක් තියේවි කියලා. මොනවද බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තු? අයියමගේ අනාගත බලාපොරොත්තු ඔයා කිව්වා වගේ දරුවෝ හදලා අපිට වෙච්ච දුක ඒ ළමයිට නොදී අපි සතුටින් එක පවුලක් විදියට හොඳට දරුවන්ට හොඳට උගන්නලා හොඳ පවුලක් විදියට ඉදිරියට යන්න තමයි මගේ අනාගත බලාපොරොත්තු. යාන වාහන අරගෙන ගෙවල් දොරවල් හදාගෙන දැන් ගෙවල් දොරවල් තියෙනවද? ඔව් අයියා මගේ මහත්තයාට ගෙවල් දොරවල් තියෙනවා. එයාට ට්‍රීවිල් එකක් බයික් එකක් තියෙනවා. ඉතින් අපි සතුටින් ඉන්නවා. සතුටින් ඉන්නව වැඩි දේවල් ඕනේ නෑ නේද? සතුටින් ඉන්න මං හිතනවා සතුටින් ඉන්න පුංචි දෙයක් ඇති. ලද දෙයින් සතුට වෙනවා නම් මං හිතනවා ජීවිතේ හරිම සතුටින් සාර්ථකව ගත කරන්න පුළුවන් කියලා. දැන් මේ ආයතනය ගැන මේ රස්සාව ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තට මේ ආයතනය ගොඩක් හොඳයි. මම ඇවිල්ලා මාස දෙකක් වගේ කෙටි කාලයක් හොඳම හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. මම ඇත්තටම සතුටින් මේ ආයතනය තුල වැඩ කරනවා. හරි වැඩ කරනවා. අමාරු නැද්ද දෙයියනේ මේ රස්සාව? අමාරු අවස්ථා තියෙනවා නැතුව නෙමේ අයියේ. ඒ වුණාට ඉතින් අපි හම්බ කරන්න එපේ. ඉතින් ඒ හැමදේම දරාගෙන ශක්තිමත්ව ජීවත් වෙනවා. වාරේම පුංචි කාලේ ඉඳන් හැමදේම දරාගෙන ඉස්සරහට ආව ඔයාට මේ දේවල් මොනවද දැන් කියන්නකෝ මොනවද කියන්න තියෙන්නේ? වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්ස ලන්ච් ටයිම් ටීවී ගැන. මට හරිම සතුටුයි ඔයත් එක්ක කතා කරන්න ලැබීම ගැන. බොහොම ස්තුතියි අපි හොයාගෙන මේ ආයතනයට ආවට. කතා කරලා ඉවර නෑ. මට එක ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට දරුවෝ තනි වුණාම එක එක වැරදි තීරණ ගන්නවා. හැබැයි ඔයාගේ ජීවිතේ ඔයා ලස්සන සැමියෙක් හොයාගෙන හොඳ මිනිස්සෙක් හොයාගෙන කසාද බැඳලා ලස්සන ජීවිතයක් ශක්තිමත්ව ගත කරනවා. කොහොමද අම්මා තාත්තා නැතුව ජීවිතේට මුහුණ දෙද්දී මේ ප්‍රශ්න දරාගත්තේ? කොහොමද ශක්තිමත් උනේ? මගේ ජීවිතෙත් කඩාවැටිච්ච තැන් තිබුණා අයියේ. හැබැයි අම්මා රට ගියේ අපි හින්දා අපිව ජීවත් කරවන්න. ඉතින් අපිත් එයාට හයියක් වෙන්න ඕනේ. ආණ්ඩ ආණ්ඩ බෑ කියලා පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි යාටත් හයියක් වෙලා මේ ගමන කොහොම හරි ආවා. හරි ආවා. අද වෙද්දි බොහොම ශක්තිමත් විදිහට ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දෙනවා. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. අම්මා බලන් ඇති. අම්මට මොනවද කියන්න තියෙන්නේ? අම්මට මට කියන්න තියෙන්නේ අම්මා පොඩි කාලේ ඉඳන් අපිව දුක් මහන්සියලා හොඳට හදලා තියෙනවා. ඉතින් අම්මට අපි ආදරේ
හැමදාම අම්මාව අපි බලා ගන්නවා. අපි අම්මට ගොඩාක් ගරු කරනවා මේ විදිහට අපිව හදාගත්තට. ඒ වගේම පණ තියෙන තුරාවට අම්මට මම ගොඩක් ආදරෙයි. ඉතින් අදට වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV තුලින් සමු අරන් යන්න තමයි සූදානම් වෙන්නේ. අද අපි ආවේ වාදුව ජෝලංකා මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ මේ ආදරණීය සෙට් එකත් එක්ක ෆිට් වෙන්න, සෙට් වෙන්න, ලෙන්ගතුකම්, හිත මිතුරුකම් අලුත් කරගන්න, ඒ වගේම එයාගේ ජීවිත කතාව මුළු ලෝකයක් එක්ක බෙදා හදාගන්න, එයාලගේ කැමපේ සාදය රසවත් කරන්න ආරාධනා කරනවා. මේ වගේ විශේෂ දේවල්, සුන්දර දේවල්, ලස්සන දේවල්, ආදරණීය දේවල් බලන්න රැඳෙන්න සතියේ දින 5ම දහවල් 12:30 සිට 1:30 දක්වා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අපිත් එක්ක. ඒ වගේම අපේ දුරකථන අංකය 076 30 25 314. තාම කෝල් කළේ නැත්නම් WhatsApp කළේ නැත්නම් දැම්ම කෝල් කරන්න, WhatsApp කරන්න. අපි සූදානම් ඔබ හොයාගෙන ඔබේ ආයතනයට එන්න, ඔබේ විශේෂ අවස්ථාවට එන්න, ඔබේ ක්‍රිකට් මැච් එකට එන්න, විලා සතුටු වෙන්න, හිත මිතුරු වෙන්න, ඔබේ කැමපේ සාදය රසවත් කරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම් මේ ඔබේ ආදරණීය හදවතේ වැඩසටහන වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV. Lunchtime TV. Lunchtime TV. කාහෙනිවි ඉරුතාපෙනිවි සෙවනැල්ලෙන් පාසිවින වෙලාවට සැරසිල්ලේ හිනහෙන්න වෙලාවට රසගේ කවි ඇසෙනා සකි කවුනේ පැඳිවට මේ සෙරැදී විදාමේ අසිරි සකි සොඳ වෙදා ගනිමු සබැදී Lunchtime TV. Lunchtime TV.